තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ගැන. මේ චෛත්‍ය රාජානන් වහන්සේව වැඳ පුදා ගැනීමෙන් ඔබට මහත්ඵල මානිසංස ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට නිවසේ සිටම මේ දේ කරගන්න පුළුවන්. නිවසේ ඔබේ බුදු පහන තියෙන ස්ථානයේ හෝ වෙනත් සුදුසු ස්ථානයක චෛත්‍ය රාජානන් වහන්සේගේ රූපයක් තැන්පත් කරලා චෛත්‍ය රාජානන් වහන්සේ වඳින ගාථා රත්නය සජ්ජායනා කරන්න. උදේ හවස සජ්ජායනා කිරීමෙන් ඔබට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන්. ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන ගාථාව සයින්සු යස්මින් සුකදස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං ස්වර්ණමාලීති පතීත නාමං වන්දා මහං තූප වරං මහග්ගං. ඔබේ යහපත් ප්‍රාර්ථනා සියල්ලව සඵල කර ගැනීමට එම ගාථාව තුන්වරක් සජ්ජායනා කිරීම වඩාත් සුදුසුයි. ඔබේ සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට මෙම ගාථාව නිතර දෙවේලේ සජ්ජායනා කරන්න. ඔබට බියක් කරදරයක් ඇති වූ විට ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේව සිහි කරලා මේ ගාථාව තුන්වරක් සජ්ජායනා කරන්න. ඉතින් මෙසේ කිරීමෙන් ඔබට ඇතිවෙන මානසික පීඩාවන් කරදර දුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අදට මේ වීඩියෝ මෙතනින් අපි අවසන් කරනවා. තවත් මේ වගේ වටිනා දහම් කරුණු ඇතුළත් වීඩියෝ දැන ගැනීමට අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔබට තෙරුවන් සරණයි.